Hello friends, welcome back to another gameplay videos. Only thing ada play කරන්න යන්නේ ice cream දෙවනි chapter එක. හරි guys, ඉතින් එළම උගලන්න මතකන්නේ guys, මෙන්න මේ බොරිස්ව අර අපි ගිය පාරේ එපිසෝඩ් එකේ මැටුවේ. හරි guys, ඒක කතා කරලා දන්නේ අපි දැන් guys අද අපි මෙන්න මේ දෙක තමයි කම්ප්ලීට් කරන්නේ. අද අපි දෙකක් මෙනේ guys, දෙකක් කම්ප්ලීට් කරන්න වෙනවා. මේ වැඩි ඉක්මනට ගොඩ දාන්න. තව ලොකු chapter එකක් තියෙනවා guys. ඒ chapter එක ලබන සිකුරාදා තමයි ගේන්නේ guys. හරි guys, ඉතින් අපි මුලින්ම මොකද්ද තෝරන්නේ? 20 හරි guys, මෙන්න මේක තෝරගමුද? ඔන්න ඉතින් guys එකක් හරි guys, ඉතින් එළම ගන්න මෙන්න මේ කෑල්ල මතක ඇති. අපි බොරිස් අන්තිමට ඉවර කරා. දැන් තියෙන්නේ guys අපිට ජෝට කැපරි හොයාගෙන යන්න. මට කියාගන්න අමාරුයි. ඒ කියන්නේ guys අර නන් ඉන්න මේක. නන් ඉන්න පොට් එක කොතනද? අතන guys. දැක්කට වැඩක් නෑ guys. දැන් අපි වරුව මරලා ඉවරයි. ඔන්න දැක්ක guys ආවා. ඔන්න guys ආවා. කොහමද ඉන්නේ guys තන? දැන් තියන්නේ යන්න. හරි guys, අවුවා ඉන්න පොඩ්ඩක් ජනේලෙ වැව්වා. හරි guys, ඉන්න මෙහෙම කෙලින්ම යන්න ඕනේ. මන් දන්නවද guys කවුද යකෝ දැක්කේ? අම්මට නන් මෙතන guys ඉතල තින්නේ. අපි දන්නෙත් නෑ. කෝ මංගා උගලන්නන් තියෙන ඒගොල්ලෝ guys ඕන වෙන ඉස්සරහට. ඒකින්ද මං එක තියන් ඉන්නේ මේ. ප්‍රතිබන්ධන් 4ක කේක් පාන් කැල්ලක් වගේ තින්නේ ඒක. මෙන්න කිබුලෙකුත් ඉන්නවා. ඔන්න කිබුලා අන්න දැක්කනේ. කිබුලා වය වුණා මට. කිබුලෙකුත් ඉන්නවා. ඉන්නේ මේක තමයි. මේ බලමු මොනවද තින්නේ කියලා. nothing. බලමු. අන්න මෙතන තමයි guys ස්පොට් එක. දැක්කනේ. Generator is located inside a cottage to the north of the factory. Get there ASAP. Over. හරි guys, ඉතින් ගෙඩ කීද crocodile අපිට තියෙනවා පොඩි කී එකක් ගන්න. අර කිබුලා ගාව. මෙන්න මේක ගාව එක බිත්තරයක් තියෙනවා. එක බිත්තරය මේක ගාව තියෙනවා. අපිට තියෙන්නේ අර කිබුලව බිත්තර ටික තියලා අපිට තියෙන්නේ යතුරු. අම්මට සිරි කිබුල් හාමිනේ. මේක වෙනම ප්ලෑනක් ගහන්න ඕනේ guys. ටක් ගාලා තියන්න තියෙන්නේ. හරි එකට බිත්තර ඇතිප්පා. මෙන්න මේ හරි තව guys මෙන්න මේ টয়ලට් ඇතුලේම තියෙනවා. WC ඇතුලේ. කීකේ guys PC මෙනේ WC guys. තාවුද්ද මම WC මාරු වෙනවා. දන්නේ guys දාන් වෙනවා ඩුම් වෙනවා. අන්න අර කී එක තමයි ගන්න ඕනේ මෙතන තියෙන. මේක පිටිපස්සෙත් එකක් තියෙන්න පුළුවන්. මේ වලේම නෑනේ guys. මෙන්න මෙතන තියෙන්න පුළුවන් guys. අයියෝ කරන්නේ නෑ guys. අපි වටයන්ම යන් අයිස් ක්‍රීම් එකක්. ලොලිපොප් මූණගේ අයිස් ක්‍රීම්. ඒ තියෙන්නේ guys. තව අයිටම් එකක් හම්බුණා. ඒ අයිටම් එක දාලා අද අපි වීඩියෝ එක ටිකක් ඩික් වෙයි. කමන්නේ නෑනේ guys. අද වීඩියෝ ටිකක් ඩික් වෙනවා. අපි එපිසෝඩ් දෙකක් කරනවා අද. මේක තමයි දැන් කරන පළවෙනි එක. අන්න කිබුල් හාමි ඉන්න ඔතන. එයාට පොඩ්ඩක් එතන ඉන්න කියලා අපි මේ යාට උදව්වක් කරන්නේ. මරන්න එන්න ඕනේ. අපි මේ උදව් කරනවා අප්පා. සමගිපුර වසන්තම කියලා තමයි මේ කිබුල්ලා කිව්වේ මට ස්ටෝරිය. හරි guys. ඔන්න guys අන්න ඉන්නවද දන්නේ. නන්න කෝකෝ කිබුලා කපාටම නන්නවුත් කොහොමද? නෑනේ guys නෑ. ටක් ගාලා මේ පැත්තට යන්න ඕනේ. යන්නාම টয়ලට් එක ඇතුලේ තමයි තියෙන්නේ. බඩු තියනවා නම් තියෙන්නේ මේකේ. නැත්තම් මං කළු ගලේ ඔළුව ගහ ගන්නවා. දැක්කනේ. හම්බුණා guys. අන්න සද්දයකුත් ආවා දැක්කනේ. අර මුකුඩ guys කෑ ගහන්නේ මේකේ. හරි. අපි ගා වැඩක් ඉවරයි guys. දැන් අපිට නිදාසේ පාඩුවේ හරි අතුර ගන්න පුළුවන්.
කිබුලෙන්ගෙන් කරදර කිසිම කෙනෙක්ගෙන් කරදර නෑ මේ ඩාපාර ගයිස් මෙන්න මේක ගන්න ඕන අම්මට සිරි මේක තමයි අවසානයේ ආරම්භය ගයිස් අපි හිතුවේවත් නෑ ඒක ෆෝරස් ගේට් කී එක තමයි අපි මුලින්ම ගන්න ඕනේ කොහොම මේක ඉන්නේ නැද්ද හරි එනවා අන්තිමට කියන්නේ හරි ගයිස් අම්බන් නම් ඒවන වෙට්ටුඩාල යන්න බෑ මාත් එක්ක එහෙම දැන් කවුරු කියලා හිතුවද දන්නේ මාත් එක්ක මේ සෙල්ලම් කරන්න අල්ලන් සෙල්ලම් කරන්නවත් දන්නේ මේ වයසක අයියෝ ඊ ගයිස් මෙන්න මේක මෙන්න මේ දොර ඇරලා මෙන්න මේ අතර මෙන්න මෙතනින් දාන්න ඉක්මනට දාන්න ඕනේ ගයිස් හරි ගයිස් ඒක වඩා ඉවරයි අන්න නන්නතන ඉන්න අපි මේ දොරෙන් ඇතුළට යන්න ඕනේ කොහොම හරි ප්‍රශ්නයක් නැහැ කොකෝ ඊළඟට මොනවද උනේ අඩෝ කොහොමද ගන්න එක අඩෝ ගන්න එක නෑ මම දන්නව ගන්න එක කොහෙද තියෙන්නේ කියලා අපේ බොස් යාළුවෙක් ගාව තමයි ගන්න එක තියෙන්නේ අන්න අරේට යද්දි මම මෙහෙන් යනවා ගයිස් නන් අර ඉන්නේ ගයිස් බඩු අම්මට දැක්කා හරි ගයිස් ඔන්න ඉතින් 9 ගේ අවසානේ ඉවරයි දැන් සැපද අයියෝ ගයිස් පවුනේ දට්ටියගේ හැටි විතරක් මොකද්ද මේ කුරුසෙකුයි තඩි මිටියකුත් තියාගෙන මෙයාත් මොකද්ද This? Well, I found the key to his display case and took it to go ගයිස් අපිට මෙයා මේ තුවක්කුව දෙනවා ආරක්ෂාවට to the cabin. හරි පොස ආරක්ෂාවට වෙන්නේ එක දෙයක් තියෙනවා කඩන්න කුඩු කරන්න ඒල මේ රිලීෆ් එක දුන්නා රයිෆ් එක කොමාම දාවන් වෙනෝනේ ගයිස් ඒකනේ ප්‍රශ්නේ මෙන්න මෙතන ගිහිල්ලා අර වෙඩි දියන්න තියෙනවා ගයිස් මෙන්න මෙතනද හරි ගයිස් එල්ලම ඒක නම් වැඩේ හරි කවුරුත් නෑනේ වෙන්න නන්නේ මැරුණනේ ගයිස් නන් කොහොමත් යාට අල්ලගන්න බෑ අපි දැන් මේ කීතුවක් ගිහිල්ලා තුලට තියන්න ඕනේ කෝ කාටද මේ දෙන්න ඕනේ හරි ගයිස් ඉතින් අපිට තියෙන්නේ තව ටික දෙයයි මෙතෙන්ට යන්න ඕනේ මෙතෙන්ට ගිහිල්ලා ගයිස් මොකක් හරි ස්විච් එකක් තියෙනවා නැද්ද මට මොකක් හරි අමතක වුණාද කද්ද අමතකුනේ ගයිස් මට මෙන්න තින්ක් කරලා බලන්න ඕනේ ගයිස් මොකද්ද අමතකුනේ මට මොනවත් නෑනේ ගයිස් කරන්න කෝ අර මිෂන් එක පොඩ්ඩක් ඉන්න ගයිස් මට මෙතන අමතක වෙලා තින්නේ මෙන්න මේ වෑන් එකේ දොර අරින්න ඕනේ ඊට පස්සේ තමයි මිෂන් එක පටන් ගන්න ඉතින් බලමු අපේ බඩා චාලියා නැග්ග කොහොම හරි අර අපි රොඩාගේ අයිස්ක්‍රීම් එකට නැගලා වෙඩි තියාගෙන යන්න තමයි හදන්නේ. ඔන්න ඊළඟ මිෂන් එක තමයි මෙන්න මේ යන්නේ. හැම තැනම වෙඩි තියාගෙන යන්න ඕනේ. අන්න අර අතන්ද දියන්න ඕනේ ඒක පහලා. කෝ අර තිනස් බොට්. මෙතන පොඩ්ඩක් නවත්තන්න බැරිද අප්පා? සාම්බාරුම කන්න විතරම වැඩි. Charlie, use this time to destroy the weak points of the tower while I restart the van. මෙන්න තව එකක් කියනවා. ඉවරයි. It's working, හරි Charlie. ගයිස් ටිකක් ඉවර අප්පාට ඇසෙදි. ඉලක්ක අමුතුනේ ගයිස්. ටිකේ ඊළඟට තේරි කරන්න බලමු. අන්න අර තව තියෙනවා ගයිස්. ලේසි වෙන්නේ නැහැ.
ගයිස් මෙන්න මෙතන එකක් Oh තියෙනවා. no, the fan is එකයි stalled. Charlie, use this දෙකයි time to destroy the weak තුනයි points of the tower while I restart රොබෝ the fan. වෙනකුත් ඉන්නවා. තේරෙයි උඩටයි. හරිනේ. It's හරි working, ගයිස්. Charlie. Let's keep moving. මේ රොබෝ එනකොට අපි ගිහිල්ලත් ඉවරයි ගයිස්. පාද ටක් යන පොඩ්ඩ අත වැදුනා. මෙතනත් එකක් තියෙනවා. අන්න ඇතුළෙත් එකක් තියෙනවා. කොහොම Charlie, use this time to destroy හරි the ගයිස් weak ඉතින් points of the tower while I channel restart the එක fan. subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe පාරක් දාගෙන bell notification බටන් එකත් all දාගෙන තියාගන්න. නැත්නම් guys වීඩියෝ කරන්න බලන්න බෑනේ මන් දානවා. Let's get it done. ඒ bell notification බටන් එකත් on කරලා තියාගන්න. කිව්වා. ඔන්න guys ඉතින් මේ set එක යනවා. මේ හොඳටම රෑ වෙලා තියෙන අපි මේ කැලයක් මැද යන්නේ. මේ රොඩා කියන්නේ හරි කපටි මිනිස්සෙක්. දෙකනේ මිනිස්සුගේ හැටි. තනිකර අපිට ආපහු ඉන්න බැරි වෙන්න මොකද වැඩේ සිද්ධ කරලා. ඉන්න මෙයාට තියාගෙන යන්න Use ඕනේ. this time to destroy the weak points of the tower ගයිස් while I සමහරයට restart the වදින්නේ fan. මම මේවට හරියටම තියන්න ඕනේ අර. හරි ගයිස් මේකට වැදුනා. අම්මද සිරි අප්පට. හරි ගයිස් මේ රොබෝ අන්න රොබෝ පවුනේ. Let's keep moving. අයියෝ අන්න අතන එකක් තියෙනවා. ඒක තව ටිකකින් බලමු ගයිස්. දැක්කනේ ගයිස් පොඩ්ඩක් වෙලා යනවා. කමක් නෑ නේ ගයිස් ප්‍රශ්නයක් නෑ උලක් නෑ. මේක තමයි අන්තිම එක. නෙවෙයි ඉලට තියන්න ඕනේ ඒ දිහා. Stalled. Charlie, use this time to destroy the weak Guys. points of the tower while I restart the Guys. fan. කෝ ඒක අරක වැදුන්නේ නෑ. කෝ ඒ හරි ගයිස්. තව වැඩිපුර සැලකිලි නෑ ගයිස්. ඔන්න ඉතින් ගයිස් සෙට් අම්මට තා පොඩ්ඩින් ඉවරයි ගයිස්. අර කනුව කඩමු වටුණා. මොකක්ද ඒකට කියන්නේ ප්‍රදීපාගාරේ. අන්න ගයිස් මැෂින් එක ඉවරයි. අර ජෙනරේටර් තුනෙන් දෙකක්ම අපි ඉවර කරා ගයිස්. ඊළඟ මිෂන් එක පටන් ගමු දේනා. එහෙනම් ගයිස් මේක තමයි අද දවසේ කරන අන්තිම මිෂන් එක. ලැබ් එකේ භීෂණේ. ටක් ගාලා මෙතනින් යන්න ඕනේ ලැබ් එකට. නනි කොහමද? හරි ගයිස්. දැක්කනේ ගයිස් අපි යාතිල් එකේ ගහනවා ගේම් එක යාතිල් එකේ. අන්න නනි ගියා නනි. මෙන්න මේ උඩ ගම තියෙන්නේ ගයිස් මෙන්න මේ කෑල්ලුදින් නගින්න ඕනේ. මේගොල්ලෝ මේ මීට නැගලා යන්න ඕනේ. මේ මෙතන නගින්න ඕනේ ගයිස් මොකක්ද එකක් ආව මැසේජ් මොකක්ද එකකින්ද ගයිස් ඔන්නේ මේක තෝර ගියමු. කොකෝ කවුරු පේන්නේ නැහැ. දාලා බලමු. මේ කවුද? මෙයා. කවුද උන්නේ? Good. හොඳයි. බලමුකෝ. What's going on සිගරට් එකක් අතේ ගහගෙන. අප්පට සිටි. ගයිස් මුලින්ම වැඩේ කරන්න කලින් ලැබ් එක මේකේ තමයි රොඩා ඉන්නේ ගයිස්. කෝ අරප්පන්කෝ අපෝ දොරපයි මදොර. කෝ රොඩා. උටා රොඩා tahuno. අයියෝ guys අනේ අඩු රොඩාලුයි අයියා අල්ලන්න එපා guys. අන්න රොඩා වැටුණා. පැනගමු guys. උන්න වෙලාවට guys අපි තල්ලුවක් දැම්ම රොඩාට. මෙන්න තව එකේ. ඉවරයි. කෝ බල්ලෙක්වත් නැහැ. මෙන්න මේකට රිංග ගන්න ඕන. හරි guys. මේ රින්නේ. Hey guys, උන්න අපිට පම්මුණා guys. අන්තිම ජෙනරේටරේ තියෙන ස්පොට් එක. අපිට තියෙන්නේ මේ ජෙනරේටර් එක කඩන්නවත් කුඩු කරන්නවත් මෙන්න ඒක හැක් කරන්න ඕනේ guys. මුලින්ම මෙන්න මේ ටික ගෙන්න ගන්න ඕනේ. මේක ප්ලේන්. හරි guys. Roger that.
හරි ගයිස් එක ගෙනාවා. හරි අපි ඕව දාන්න ඕව විසි කරලා දාන්න. ඔන්න එකක් තියෙනවා ගයිස්. මේක මෙයාට දෙන්න ඕනේ. හරි කෝ ගයිස්. මීට යන්න ඕනේ ගයිස්. රොඩා කොහෙන් ගේද කියලා කවුද දන්නේ? මේකේ තියෙනවද දන්නේ? ෂීට් අයියෝ නෑනේ ගයිස් මේකෙත් නෑ ගයිස්. ඔන්න බලන්න ගයිස් නෑ. ඕකෙත් නෑ. දැක්කනේ කියන එක වරදින්නේ නෑ. ඌටා රොඩානේ අප්පට සිරි ගායිස් කෙලවෙන්න යන්නේ. අයියා ශාමිනීය කළ වේරා පොඩ්ඩක්. හරි ගයිස් ඉතින් අප පොඩ්ඩක් ගැව්වා මුලින්දලා කමන්නේ නෑනේ ගයිස්. ඉස්සෙල්ල මං හදිස්සි වුණා වැඩි ගයිස්. දැක්කනේ හදිස්සි වෙන්න කිල්ල වෙනදී. හරි ගයිස් ඉතින් අපි මේ දෙක බැලුවා. හිමීට යන්න ඕන හදිස්සි කාර්යයක් වෙන්න නැතුව. අම්මඩ සිරි රොබෙක් ඉන්නව රොබෙක්. රොඩා මෙනේ රොබෝ කෙනෙක්. හරි අයියෝ රොඩා නෑ කියනකොට පිටිපස්සේ ගයිස්. කෝ අයිටම් එක ගත්තා දීව්වා. ආපුනම් ඔව් වෙන්නේ නැහැ රොඩාට. ඒයි බලුවැඩ සක්කිලි වැද නෙව්වා බලු රොබෝ. හරි ගයිස් ඉතින් පොඩ්ඩක් කියවුණා දාන්න ඕනේ. මේක මුලින්ම අර යට දෙන්න ඕනේ අයිටම් ටික. පොඩ්ඩක් අපි මෙන්න මේ ගන්නයක් අරන් යමු. හරි ගයිස් ආරක්ෂාවට ජීවිතයේ පිළිපද ආරක්ෂාවලකට යන්නේ ගන්න එක අරගෙන. රොබෙක් නෑනේ. නෑ රොඩා නෑ. රොබෝරක් නෑ. මෙතනින් උගලක් අටවලම යන්නේ. රොඩා આવොත් එම රොඩා පල්ලෙහා නෑ කොහමත් රොඩා උඩ ඉන්නේ. ඌටා දැක්කනේ ගයිස්. ඒක තමයි ප්‍රශ්නේ. උත්තර නැති ප්‍රශ්නේ. මෙන්න මේක ගන්න ඕනි ගයිස්. මේ ලික්විඩ් එක මොකද්ද? ගයිස් අපිට තියන්නේ මෙන්න මේ ගන්න එකෙන් තව වැඩක් තියෙනු කරන්න. අපි තව ටිකකින් ගමු. අන්න රොඩා මැරුණා ගයිස්. මං කිව්වනේ ගයිස් රොඩා මැරෙනවා කියලා. තප්පර 30කට මැරුණා රොඩා. කොලකඩ ගැව්වා. අප්පට සිරි. මේ තව එකකින් මෙතන. සීයෝ කනවා වැඩ. කනවා මෙනේ නානවා ගයිස් මෙතන. වල් රොබෝලා හින්න තමයි දෙම. අයියෝ මොකද්ද ගයිස්? අර අයිටම් එක. මෙන්න මෙතනද කොයිද? පොඩි තැනක් තිබ්බා. හරි ගයිස් යා ඩවුන් කරා. රොඩා ඉඳා ඉවරයි. ටක් ගාලා දී මෙන්න ඒක ගන්න. කෝ යස් මෙන්න මේක අරගෙන කොහෙද යන්න ඕනේ? උඩට මේක අරගෙන උඩට යන්න ඕනේ ගයිස්. මෙන්න මේක මෙතනින් ඒක මෙන්න මෙතනින් දාලා ගයිස් අර පල්ලෙහාට ඉන්න අනිත් අයිටම් එක අරන් ඉන්න ඕනේ. රොඩා නැගිටින්න කලින් නැත්තම් කන්න වෙන්නේ ඉස්ම යන්න. ඔප්පා ඊහර රොඩාගේ මිනිහ ගාව මැරුණා ආවයා. මේ පැත්තේ තියෙන්නේ ගයිස්. රොඩා නැගිටින්න පුළුවන් ඒකින්ද මේක ගත්තා දීව්වා. ගයිස් මේ විදිහින් අපි ඉසි වැද්ද කලින් නම් හදිස්සි වුණා ගයිස්. ඒකයි දැන් ඕනේ ගයිස් පොඩ්ඩක් හදිස්සි වෙනවා. මෙන්න මේක අරගෙන කාමරේට දාගන්න ඕනේ ආපහු. මේක දාගෙන අන්න අර අයිටම් එක ගන්න යන්න ඕනේ. එහෙනම් මේ තමයි අන්තිම අයිටම් එක ගයිස්. අපිට තියෙන්නේ පයින්න. මේ අයිටම් එක කොනම කලින් හැක් කරන්න ඕනේ ගයිස්.
ඔන්න මේක දුන්නා මෙයාට තෑන්ක්ස් කියලා දුන්නා. ඔන්න මෙයා කරන් දේ බලන්න අර මේ දෙක දාලා අර මේක ඩිය කරනවා මේ එතකොට මේක පේනවා. හරි ගයිස් අපි දැන් මෙයාට හෙල්ප් කරමු. හරි හරි මෙයා හැදුවා ගයිස්. මේක තමයි ලාස්ට් එක ගයිස්. කොල්ලා ඔන්න ලාස්ට් එක හැකින්. හරි ඔව් අපි කරලා දිනවා ගයිස්. අප්පා ගයිස් හරි ගයිස් හැකින් මම හැකින් කරනවා. හරි ගයිස් එල්ලම අන්තිම ජෙනරේටරෙත් ඔෆ් කරා ගයිස්. අපි වෙල් දන් ගයිස් කියලා කියන්න ඉන්නේ. අපි ඔක්කොම වහපු ගේට් ටික ඔක්කොම අරුණා ගයිස්. හරි ගයිස් ඉතින් ඔක්කොම ඇරුණලා තින්නේ. හරි ගයිස් නිව් ගෝල් එකක් ආවා. අපි ඊළඟ දවසේ මෙන්න මේ කාමරෙන් තමයි ගයිස් හම්බ වෙන්නේ. හරි ගයිස් ඉතින් එළම අපි මෙන්න මේ ස්පේඩ් එකකින් පයිමු. මේකේ අපි ස්පේඩ් එකකින් පයිද්දී ආපහු රොඩ අල්ල ගන්නවා. ඔන්න බලමු වොච් එක. In the end, we all managed to get out of here together. Right? This is like a dream. Am I dreaming, Mike? Stop talking all the nonsense. I need to concentrate if we want to get home in one piece. Mike, how brave you are. Please, don't bother him. Since we finally met. What is going on? What? No, this is impossible. They have managed to deactivate the security system. Well, at least the rest of the chubby kids are still under control in the extraction room. Huh? The door to the extraction room has opened. It must have occurred when the security system was deactivated. Well, maybe I should pay this place a visit and close that door before the room gets distempered and my chubby kid pantry is spoiled.